කොහොමද යාළුවනි ඔන්න අද අරගෙන ආවේ ඇඟ හිරිවැටෙන සුප්‍රීම් ෆිල්ම් එකක්. නිකමට හිතන්න බොන්න වතුර උකුරක් නැති වෙලිලගේ දරුණු කාන්තාරයක් මැද්දේ ඔයාට හම්බ වෙනවා හිතා ගන්නත් බැරි තරම් විශාල රත්තරන් ගලක්. දැන් ඔයා මොකද කරන්නේ? මේක දාලා යන්නත් ලෝබයි. උස්සගෙන යන්න විදියකුත් නැහැ. එකම විකල්පය මේක කඩා ගන්න මැෂින් එකක් ගේන එක. මේ ගිනි කාස්ට් එක අපි වතුරත් නැතුව මේ රත්තරන් ගල මුර කරගෙන ඉන්න එක විතරයි. මගේ ජීවිතේ බේරනවාද? නැත්නම් රත්තරන් වලට තියෙන කෑදර ගම නිසා ජීවිතේ පරදිනවාද? සැක් ඒෆෝන්ගේ සුපිරි රංගපෑමක් තියෙන. පටන් ගත්ත වෙලේ ඉඳන් හුස්ම හිර කරගෙන බලන්න පුළුවන්. 2022 අපි ගෝල් ෆිල්ම් එක ගැන තමයි අද අපි කතා කරන්නේ. වැඩි කතා ඕනේ නැහැ. කෙලින්ම යමු වීඩියෝ එකට. ඊට කලින් මතකතු අපි channel එක subscribe කරන්න. ෆිල්ම් එක පටන් ගත්තෙම පෙන්වන්නේ වේල්ලගේ කාන්තාරයක් වගේ ප්‍රදේශයක්. ඇත්තට මේ කාන්තාරයක් නෙවෙයි. ලෝකයේ ගෝලීය උණුසුම නිසා සම්පූර්ණයෙන්ම නියගයක් ඇවිත් තියෙන්නේ. ඉතින් මේ වගේ කාලයක වෙන කතාවක් තමයි මේක. ඊට පස්සේ කෝච්චියක් පෙන්වනවා. මේක බඩුගිරින කෝච්චියක් වගේ එකක්. ඒ කෝච්චියේ ඉන්න අපේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය. එයාගේ නම තමයි YG. ඔහුගේ ජීවිතේ කිසිසේත්ම යහපත් අතර ගෙවෙන්නේ නැහැ. සෑම අවස්ථාවකදීම ඔහුට කරදරවලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් එයා වේලිච්ච පනිස්කිඩියක් කන ගමන් ඉන්නවා. ඔහු ඉදිරියෙන් කාන්තාවක් සහ ඇගේ දරුවා වාඩි වී ඔවුන්ගේ තත්ත්වය දුටු වර්ජිල් තමාගේ ආහාරය ඔවුන්ට ලබා දෙනවා. ඉතින් ඊට පස්සේ එක තැනක කෝච්චිය නවත්තනවා. ඔහු දුම්රිය ස්ථානයෙන් බසින විට මුළු ස්ථානයම පාළුට ගොස් තිබෙනවා. වටපිට ටිකක් බල්ලා ඔහුම ඇවිදගෙන ඇතුළට එනවා. එතන එක්කෙනෙක් විතර ටීවී බල ඉන්නවා. මහත්තයෝ මම මේ කෙනෙක්ව හම්බ වෙන්න ආවේ. එයා මාව කම්පවුන්ඩ් එකට එක්කන් යනවා කිව්වා. එයා ඩ්‍රයිවර් කෙනෙක් කියලා කිව්වම අර ටීවී බලන මනුස්සයා ඇහෙන්නේ නැහැ වගේ මිනිහාගේ පාඩුවේ ටීවී බලනවා. සර් මම මේ ඒරියා එකේ කෙනෙක්ව හොයාගෙන ආවේ. මෙතනට තමයි එන්න කිව්වේ කියලා කිව්ව මේ මනුස්සයා ආයෙත් ටීවී එක තමයි බලන්නේ. කට හොල්ලන්නේ හරි ටොයිලට් එකක්වත් තියනවද මට පාවිච්චි කරන්න කියලා අහද්දිවත් කට අරින්නේ නැහැ. අතින් දිශාව පෙන්නනවා විතරයි. ඉතින් වර්ජිල් එතනින් එනවා. කොහොම හරි එතන වැසිකිලි හොයා ගන්නවා. ඒක මාරම අපිරිසිදුයි. ඒත් මොනවා කරන්නද? ලෝකයේම නියගෙන් විනාශ වෙලා තියෙනකොට ඕවා බලන්න පුළුවන්. ඉතින් වැසිකිලියේ ඉන්නකොට එලියන් කෙනෙක් එනවා. ඒ කෙනා ඇවිත් ඔයාදර කම්පවුන්ඩ් එකට යන්න ඕන කෙනා. මගේ නම කීත්. මම තමයි ඔයාට එන්න කිව්වේ. ඔයා වැඩ ටික ඉක්මනට ඉවර කරගෙන එළියට එන්න කියලා කියද්දි ඊළඟ සීන් එකේදී වතුර ටැප් එකක් පෙන්වනවා. අපේ වර්ජිල් වතුර දකින්න ගොඩ කාලකින් වගේ. ඔලුවට එහෙම වතුර දාගන්නකොට පිටිපස්සෙන් සද්දයක්. කවුද කියලා බැලුවොත් අර කීක් තමයි. මොකද ලෝකේ තත්ත්වය දන්නවනේ. මොකෝ ස්පයිකඩ ආවා වගේ නාන්නේ. වතුර එක වහපන් ඉස්සෙල්ලාම කියලා කිව්වම ටැප් එක වහලා යනවා. ඊට පස්සේ කීත් හා වර්ජිල් ගමන ආරම්භ කරලා යන ගමන් තමයි ඉන්නේ. දැන් අපේ වර්ජිල් බලනවා අපේ ලෝකෙම නියගෙන් විනාශ වෙලා. හැබැයි කම්පවුන්ඩ් කියලා තැනක් තියෙනවා. එතන ලැබුණු රස්සාවට තමයි මෙයා යන්නේ. එතෙන්ට යන්න ලොකු කාන්තාරයක් පහු කරන්න යන්න ඕනේ. ඉතින් පයින් යන්න නම් බෑ. ඒ නිසා තමයි මෙයාගේ උදව් හොයාගෙන ආවේ. කාන්තාරය ඇතුළට යනකොට බෝඩ් එකක් තියෙනවා. මේක ගොඩක් භයානක කාන්තාරයක් කියලා. ඉතින් අපේ වර්ජිල් වහන්න නැගලා යනකොට එකපාරටම බිලක් දානවා. කීත් කියනවා වහන්න ඩොලර් 200. ඊට පස්සේ පෙට්‍රෝල් වලට ඩොලර් 100. දෙන්න යන වතුර වලට ඩොලර් 20යි කියලා කියද්දි වර්ජිල් අහනවා ඔක්කොටම ඩොලර් 200යි නේද කිව්වේ. කීත් කියනවා මේක මගේ වාහනේ. මගේ ගානට එන්නේ නැත්තම් මොකද? හරවගෙන යමුද කියලා අහද්දි වර්ජිල් කියනවා නෑ නෑ අපි දිගටම යමු කියලා. හරි මේ ගමන්ට ඩොලර් 320ක් දිගට හිතා යනකොට ටික වෙලාවකින් රස්නේ අධික වෙනවා. වර්ජිල් ලේසික දාන්න උත්සාහ කරනවා. කීත් කේන්තියෙන් ලේසිකට අත තියන්න එපා. එන්ජින් එක නතර වෙයි කියලා කෑ ගහනවා. ඉතින් මේ විදිහට ගමන යන අතරේ එක ටයර් එක පැච් එකක් යනවා. ඒ පැච් එක දාන්න කියන්නේ අර කීත් වර්ජිල්ට. වර්ජිල් හරි කමන්නේ අපිට යන්න ඕනනේ කියලා වැඩේ කර ඉද්දි එක පාරටම බල්ල පුරන සද්දයක් ඇහෙනවා. මොකද්ද කියලා බැලුවොත් මේ කාන්තාරේ ඉන්න වල් බල්ලෝ උන් බඩගින්න දරා ගන්න බැරුව තමන්ගේ වර්ගයාගේ එකෙක්ව මරාගෙන කනවා. එතකොට මේ කීත් කියන කෙනා ගිහින් එක බල්ලෙක්ව එලවලා අනිත් බල්ල වේදනාවෙන් කෑ ගහද්දි ගලක් අරන් ඔලුවට ගහලා මරලා දානවා. වර්ජිල් ඒක බලාන බයෙන් ටයර් එකේ පැච් එක දානවා. මේ සීන් එක එහෙම කට් කරලා මේ දෙන්න මහන්සි නිවන්න රෑ නැවතිලා ඉදි කීත් දානවා දැන් මොකටද උඹ කම්පවුන්ඩ් එකට යන්නේ කියලා. වර්ජිල් මුකුත් කියන්නේ. කියපන් කොහෙද යන්නේ කියලා ආය අහද්දි අන්තිමට විස්තරය කියනවා. ඔහු යන්නේ රැකියාවක් හොයාගෙන. මේ තැනට ගියොත් මගේ ජීවිතේ වෙනස් වෙයි කියලා වර්ජිල් කියනවා. එතකොට එකපාරටම hina වෙන්න ගන්නවා කීත්. "ඒයි මේ තැන ගැන උඹ දන්නේ නැහැ නේද? රස්සා දෙනවා කියලා එක්කන් ගිහින් මරවලා වැඩගෙන. පැය 24 වැඩ තමයි කියලා කියද්දි වර්ජිල් කියනවා මම මහන්සිලා වැඩ කරන්න බය නැහැ කියලා." ඒ සීන් එක හැම කට් කරලා ඊළඟ දවසේ මේ දෙන්න ආයෙ ගමන ආරම්භ කරලා. දැන් කීත් නිදාගෙන ඉන්නවා. වර්ජිල් තමයි වාහනේ පදවන්නේ. කීත් නිදි නිසාත් හොඳටම රස් නිසාත් වර්ජිල් ලේසික දානවා. දාලා ටික වෙලාවකින් එකපාරටම එන්ජින් එක නතර වෙනවා. කීත් නිින්දෙන් ඇහැරලා යකෝ ඕක දාන්න එපා කිව්වා නේද කියලා කෑ ගහනවා. වර්ජිල් සොරි කියලා කියනවා. කීට්ට දරා ගින් ඔය මූණ පෙන්නන්න බා පලයන් යන්න කියලා වනිනකොට හරි කියලා වර්ජිල් එතනින් ටිකක් ඈතට යනවා. ඔහු ගිය තැන ටිකක් අමුතුයි. වටේටම පොඩි පොඩි ගල් වගේක් තියෙනවා. වර්ජිල් නිකමට වගේ එක ගලක් අත ගාලා බලද්දි රත්තරන්. ඔහු පුදුම වෙලා එකපාරටම හැරිලා කීට්ට කතා කරනවා. ඉතින් කීතුත් ළඟට ඇවිත් අත ගාලා බලද්දි ඇත්තටම රත්තරන්. දෙන්නටම මාරම සතුටුයි. දෙන්නම එකම රත්තරන් හාරන්න පටන් ගන්නවා. හාරනවා ගල එන්න ගොඩක් ලොකු වෙනවා. මේ දෙන්න එක්ක එකතු වෙලා ගල හොලවලා ගලවන්න බලන. වැඩේ හරියන්නේ. ජීප් එක ගැට ගාලා දන්වල දාලා අදිනවා. ඒත් වැඩේ හරියන්නේ. දන්වල කැඩෙනවා. මේක ලොකු රත්තරන් ගලක් නිසා සතුටු වෙන්නද නැත්නම් ගන්න බැරි නිසා දුක් වෙන්නද කියලා
කියලා හිතාගන්නවරු මැරීගෙන ට්‍රයි කරනවා. හාරන්න ගල මතුවෙනවා. මේ දෙන්න දන්නේම නැතුව හවස් වීගෙන එනවා. එතකොට කීත් කියන ඔන්න රෑවෙන්න යන්නේ. මේක හාරහරිඩොත් රෑට අර වල්බල්ලවේ තපියකයි. ඊට කලින් ගින්දර පත්තු කරගන්න ඕනි කියලා දෙන්න දර කෑල්ල එකතු කරලා ගිහින් ගිනි මැල පත්තු කරලා රත්තරන් ගල දිහා බලාගෙන ඉන්නවා. කීට්ට මාරම සතුටුයි. ඊට පස්සේ අපි තමයි රජුරු කියලා කෑ ගහනවා. කීත් කියන මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේක හාරන්න ලොකු වෙනවා. ඒ නිසා මේක දාලා යන්න බෑ. අපි දෙන්නගේ එක්කෙනෙක් ගිහින් මැෂින් අරගෙන එන්න ඕනේ. මැෂින් ගෙනල්ලා මේක කඩලා හරි කෑලි කෑලි වලට ගෙනියන්න පුළුවන්. ඒ නිසා මම මෙහෙ ඉන්නම්. උඹ ගිහින් අවඩු අරන් වරෙන් කියලා කීත් කියද්දි අපේ වයිජිල් කියනවා මම මේ පැත්තට අලුත්නේ. ඔයා මේ පැත්ත ගැන දන්න නිසා ඔයා ගියොත් කොහොම හරි බඩු ටික අරන් එන්න පුළුවන් වෙයි. ඒ නිසා මම මෙහෙ ඉන්නම්. ඔයා ගිහින් අරන් එන්න කියලා කියද්දි කීත් යන්න එකඟ වෙනවා. හැබැයි කීත් කියන මම එන්න පරක්කුවේ. මොකද යන්න දවස් දෙකක්වත් ඇයි අඩුම කියලා. තිබ්බ කෑම වතුර ටික වයිජිල්ට දීලා කීත් යනවා. පස්සේ වර්ජිල් කරන්න කීත් යද්දි බෙච්චීට් එකක් තියලා කියන්නේ. ඒක අරගෙන එතන තියෙන ගහේ බැඳලා පොඩි ටෙන්ට් එකක් වගේ හදාගෙන බඩු ටිකත් පරිස්සමින් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔහුට මතක් වෙනවා කීත් කිව්වා නේද රැට වල්බල්ලෝ එනවා කියලා. උන්ගෙන් බේරෙන්න ඕන නම් ගින්දර ඕනි කියලා දර කෑල්ල එකතු කරන්න යනවා. රැට මාරම සීතලයි. ඉතින් ගින්දර ගහගෙන අර දුන්න කෑමට ඉන්න කකා එද්දි වටේට වල්බල්ලෝ පුරනවා. ගින්දර නිසා වල්බල්ලෝ ළඟට එන්නේ නැහැ. ඔහුම ඒ සීන් එක කට් වෙනවා. ඊළඟ දවසේ වර්ජිල් නිදාගෙන ඉද්දි කීත් දීලා ඇද්දි ගිය සැටලයිට් ෆෝන් එක රින් වෙනවා. දුවගෙන ඇවිත් ආන්සර් කරනකොටම ෆෝන් එක කට් වෙනවා. වර්ජිල්ට ටිකක් අවුල් යනවා. එදා දවසත් ඉවරයි. මේ දෙවෙනි දවසේ රැට ගින්දර පත්තු කරන්න දර ඕනේ. ඉතින් දර හොයන්න යනවා. දර හොයාගෙන එනකොට වැලි කන්දෙන් එහා පැත්තේ තියෙන කඩානටු ප්ලේන් එකක්. ඇතුළට ගිහින් බලනවා මොන හරි තියනවද කියලා. කෑම වතුර මුකුත් නැහැ. හැබැයි පාවිච්චියට ගන්න පුළුවන් බඩු වගේක් තියෙනවා. තව කුෂන් පුටු වගේක් එහෙම තියෙනවා. ඒ ඔක්කොම කඩාගෙන ඇදගෙන ඇවිත් අර රත්තරන් ගල ළඟ ටෙන්ට් එක වගේ හදා ගන්නවා. රැය වෙනකන් රත්තරන් ගල දිහා බලාගෙන ඉන්නවා. තව දවසක් හිටියොත් මැරෙයි. ඒ නිසා පොඩි කෑල්ලක් කඩාගෙන යමු කියලා හිතලා ගලකින් ගහලා පොඩි රත්තරන් කෑල්ලක් කඩා ගන්නවා. ඒ කඩා ගන්නකොටම ෆෝන් එක රින් වෙනවා. කීත් කතා කරනවා. වාහනේ එන්ජින් එක රත් වුණා. මම හයියෙන්නේ ආවේ. ඒක හදාගන්න බලන්න කියද්දි වර්ජිල් කියනවා මම පොඩි රත්තරන් කෑල්ලක් කඩාගත්තා. අපි මේක අරගෙන යමු. මාව ඇවිත් දාගන්න කියද්දි කීත් කියන උඹට පිස්සුද මීට කලින් මෙච්චර රත්තරන් දැකලා තියෙනවද? ඕක වෙන එකෙක් දැක්කොත් ඉවරයි. උඹට ඇතිද ඔය චූටි කෑල්ල කියලා වනිනකොට නෑ නෑ මම ඉන්නම් කියලා වර්ජිල් කියනවා. ඉතින් වර්ජිල් ඉන්න තව තීරණය කරනවා. කීත් එක කතා කරගෙන හිටපු නිසා දර හොයන්න බැරි වෙනවා. පොඩි දර ටිකයි තියෙන්නේ. ඒක පත්තු කරන් ඉද්දි ගින්දර නිවෙන්න එනකොටම වල්බල්ලෝ වට කර ගන්නවා. වර්ජිල් ලතේ තියෙන පන්දමක් විතරයි. ඒක අරගෙන උදේ වෙනකම් බල්ලෝ එලවෙලව ඉන්නවා. කොහොම හරි පණ බේර ගන්නවා. මේ හතරවෙනි දවස මූණේම හොඳටම වේලිලා ගිහින් කෑම වතුර පොඩ්ඩයි තියෙන්නේ. ඒක බොන ගමන් ඉද්දි සර්පෙක් කෙනා මූ අතාරින්න නැහැ කියලා පිහියක් අරන් පණිද්දි වතුර බෝතලේ පෙරලනවා. මූඩිය වහලා නැහැ. වතුර ඔක්කොම හැල්ලා පොඩ්ඩයි ඉතුරු වෙන්නේ. කොහොමද ඒ වගේ වෙලාවක දැනෙන හැඟීම? ඊළඟට වර්ජිල් ලෝම හිමීට අර ප්ලේන් එක තියෙන තැනට යනවා. ප්ලේන් එක ඇතුළට ගිහින් බලද්දි ඈතින් කවුද එනවා වගේ පේනවා. වර්ජිල් බය වෙලා හැංගෙනවා. ඒ කෙනා ළඟට ඇවිත් අහනවා මොකද මෙතන කරන්නේ කියලා. වර්ජිල් කියනවා නිකන් ඉන්නේ කියලා. ඒ කෙනා කාන්තාවක් වගේ වර්ජිල්ගෙන් අහන වතුර ඕනද කියලා. වර්ජිල් කියනවා මට අවශ්‍ය නැහැ කියලා. වර්ජිල් බයෙන් තමයි ඉන්නේ රත්තරන් ගල මාට්ටුවේ කියලා. අර ආපු කාන්තාව කියනවා මෙතන දැන් කිලෝමීටර් 5ක් ගියාම වතුර තියෙනවා. එතෙන්ට යන්න කියලා. එතකොට වර්ජිල් කියනවා නෑ මට මෙතන හොඳයි කියලා. අර කාන්තාව කියනවා ඔබේ මූණ බැලුවම නම් එහෙම පේන්නේ නෑ. මොකද කරන්න කියලා අහද්දි වර්ජිල් කෑ ගහනවා. මට ඕන දේ මං කරගන්න. තමුන් යනවා යන්න. ගෑනු කෙනා හරි කියලා යන්න හැරෙනවා. එයා හැරෙනකොටම කියනවා මට අතන දුමක් පේනවා. මම එතෙන්ට යනවා කියලා. එතකොට වර්ජිල් බය වෙනවා. වර්ජිල් කියනවා මම කුණු වගේ පිච්චුවා. ඔයාට ඕන නම් ප්ලේන් එකේ ඉන්න. මම යන්නම් කියලා වර්ජිල් යන්න හදනවා. අර ගෑනු කෙනා කියන ඔබ මොකක් හරි හංගනවා නේද කියලා. අර ගෑනු කෙනා ගිහින් බලද්දි දකිනවා ගල් වලින් වහලා තියෙන දේ. මොකද්ද මේ හංගලා තියෙන කියලා බලද්දි දැනගන්නවා රත්තරන් කියලා. අපේ ඒරියාකට ඇවිත් අපේ දේවල් ගන්න හදන්නේ කියලා ළඟට එනකොට වර්ජිල්ට තේරුණා වැඩේ ගැස්සුණා කියලා. එතකොටම සවලක් වගේ ආයුධයක් අරන් අර ගෑනු කෙනාට පාර දෙනවා. අර ගෑනු කෙනා එතනම මැරෙනවා. ඉතින් දැක්ක නේද තණ්හාව ආශාව නිසා තමන්වත් දන්නේ කරන දේවල්. ඊට පස්සේ අර මැරුණු කාන්තාව ළඟට ගිහින් තියෙන කෑම වතුර ටික අරගෙන මිනිහ වලලනවා. පස්සේ වර්ජිල්ට දුක හිතනවා කරපු වැඩේ ගැන. ඔහොම ඉන්නකොට බල්ල බුරන සද්දයක් ඇහෙනවා. බලද්දී වලලපු මිනිහ බල්ලෝ හාරනවා. වර්ජිල්ට මලපැල්ල උන් ඇලුලා මිනිහ ඇදගෙන ගිහින් පුච්චලා දානවා. ඉතින් මෙහෙම ඉන්නකොට කීත්ගෙන් කෝල් එකක් එනවා. වර්ජිල් අහනවා ඔයා ආවද කියලා. කීත් කියනවා නෑ මට එන්න බැරි වුණා. ලොකු වැලි කුණාටුවක් ආවා. මම හිර වෙලා ඉන්නේ කියලා. කීත් ටිකක් පරිස්සමෙන් ඉඳපන් කියද්දි වර්ජිල් අඬනවා. කීත් කියනවා මේක අතාරින්න එපා. මේක අපේ ජීවිතේ කියලා. එකපාරටම එළියෙන් සද්දයක් එනවා. බලද්දි ලොරියක් යනවා. වර්ජිල්ට හිතෙනවා ඔහු ළඟ තියෙන රත්තරන් ගලත් තරම් මේ වාහනේ යන්න. ඒත් කීත් එනවා කිව්වනේ අනික රත්තරන් ගල ලොකුයි. ඒකත් අරන් යන්න තමයි වර්ජිල්ට හිත තියෙන්නේ. ඉතින් වර්ජිල් ලොරියට යන්න දීලා හැංගෙනවා. ඒත් එක්කම වගේ ලොකු වැලි කුණාටුවක් එනවා. වර්ජිල් ටෙන්ට් එක අස්සට වෙලා ඉන්නවා. ටෙන්ට් එක ගලවගෙන යනවා. වතුර බෝතල් පවා ගහගෙන යනවා. පහවදා උදේ වැලි ගොඩක් අස්සෙන් වර්ජිල් නැගිටිනවා. ඇඟට ලී කෑල්ලක් කැල්ලලා තියෙනවා. අමාරුවෙන් බඩ ගාගෙන ගිහින් රත්තරන් ගල තියනවද කියලා බලනවා. රත්තරන් ගල තිබ්බ විදිහටම තියෙනවා. දැන් අමාරුවෙන් ලී කෑල්ල ගලවලා දානවා. එහෙම ඉති ටික වෙලාවක් යද්දි වර්ජිල්ට විකාර පේන්න ගන්නවා. අර මරපු ගෑනු කෙනා දුන්නක් කරන් විදින්න එනවා වගේ පේනවා. වර්ජිල් බයලා කෑ ගහනවා. ආයෙත් හැල්ල
බලද්දි කාන්තාරේ වැටලා ඉන්නවා. ආයෙත් බඩගාගෙන රත්තරන් ගල ළඟට යනවා. ඒත් එක්කම ෆෝන් එක රින් වෙනවා. මචං මම ආව කියලා කීත් කෝල් කරනවා. කොහෙද ඉන්නේ කියලා අහද්දි මම ඈතින්දම බයිනෝ කියලා අරගෙන බලාගෙන ඉන්නේ. කවුද අර ගෑනු කෙනෙක් ළඟ ඉන්නේ කියනවා. වර්ජිල් වටපිට බලනවා. කවුරුත් නැහැ. ඒකේ මරලා දාපන් කීත් කියනවා. වර්ජිල් ආයෙත් බලනවා. ඇත්තටම ගෑනු කෙනෙක් ඉන්නා වගේ පේනවා. වර්ජිල් ඉක්මනට රත්තරන් ගල වහ ගන්නවා. ඔයාට ගොඩක් තුවාලෙලා. මගේ නංගි මෙහෙට ආවා. ආපහු ඔයා ආවේ නැහැ. ඔයා එයාව දැක්කද කියලා අහනවා. අර ගෑනු කෙනා. මේ අර නිකන් ඉස්සෙල්ලා මරපු ගෑනු කෙනාගේ අක්කා වගේ. මම දැක්කේ නෑ යන්න මෙතනින් කියලා වර්ජිල් කෑ ගහනවා. අර කාන්තාව කෙනා මම ඔයාව බේරගන්න. නංගි ගැන කියන්න කියද්දි එපා මට මුකුත් එපා කියලා ඒ වර්ජිල් ඒ කාන්තාව එලවනවා. අර කාන්තාවත් එතනින් යන්න යනවා. ටිකකින් ආයෙත් කෝල් එකක් එනවා. වර්ජිල් කියනවා මම මැරෙන්න යන්නේ කියද්දි උඹ වටේට ගිනිපත් වෙනවා මම දකින්නවා කියලා කීත් කියනවා. බලද්දි අර ගෑනු කෙනා යන්න කලින් වටේටම ගිනි තියලා ගිහින් වර්ජිල්ගේ ඇඟේ හොඳටම ලේ ගන්නවා. ඒ ලේ සුවඳට වල්බල්ලෝ එනවා. වල්බල්ලෝ වර්ජිල්ට වට කරගෙන පහර දෙනවා. වර්ජිල් කීත් එන්න කියලා කෑ ගහනවා. අන්තිමට වර්ජිල්ලෝ වල්බල්ලෝ මරාගෙන කනවා. වර්ජිල්ලෝ මරාගෙන කන දිහා ඈත කන්දක් උඩ ඉඳන් කීත් වාහනේ නවත්තාගෙන බලාගෙන ඉන්නවා. කීත් බඩු වරන් ඇවිත් ගොඩක් වෙලා. කීත් හිතලා තියෙන්නේ වර්ජිල්ලෝ බේරගත්තොත් දෙන්න එක්කම රත්තරන් බෙදා ගන්න වෙන නිසා. වර්ජිල්ලෝ මැරෙනකම් බලාගෙන ඉඳලා තියෙනවා. වර්ජිල් මැරුණට පස්සේ කීත් වාහනේ අරන් එතනට යනවා. ඇවිත් hina වෙලා රත්තරන් ගල ළඟට යනවා. මෙන්න මෙතනදී කීට්ට හිතා ගන්න බැරි විදිහට පපුවට ඊතලයක් ඇවිත් වදිනවා. අපි දන්නවා අර කාන්තාවක් මුලින් මැරුවේ එයාගේ අක්කා ගියේ නෑ. එයා ඇංගිලා බලන් හිටියේ. නංගිය මැරුවට පලිය ගන්න තමයි කීට්ට ඊතලෙන් විද්දේ. කීත් එතනම ඇදගෙන වැටෙනවා. මේ විදිහට තමයි කතාව අවසන් වෙන්නේ.